නවීන යුද උපක්‍රම එහෙම නැත්නම් මොඩර්න් වෝෆෙයා ගැන මේ වීඩියෝෙන් කතා කරමු. හොඳයි මාලින්ද සර්ගේ වයිබ් එකට සයිබර් සිකියුරිටි, එතිකල් හැකින්, වෙබ්3 ඉගෙන ගන්න channel එක subscribe කරන වීඩියෝ එක ඔක්කොම බලන්න. දැන් මේ දවස්වල ලෝකේ හැමතැනම යුද්ධනේ. එක පැත්තකින් රුසියාවයි යුක්‍රේනයයි ගහ ගන්න. අනිත් පැත්තෙන් ඊශ්‍රායලයි ඇමරිකාව එකතු වෙලා ඉරානෙත් එක්ක ගහ ගන්න. දැන් ඒක ASCII තුන්වෙනි ලෝක යුද්ධ ගැන කතා කරමු. ඒවා ASCII මම මේ වීඩියෝ එකෙන් ඔයාලට මොඩර්න් වෝෆෙයා එහෙම නැත්නම් නූතන යුද උපක්‍රම ගැන කතා කරමු. හොඳයි අපි මේ මොඩර්න් වෝෆෙයා පොඩ්ඩක් පැත්තකින් තියමු. ට්‍රැඩිෂනල් වෝෆෙයා ඒ කියන්නේ සම්ප්‍රදායානුකූල යුද උපක්‍රම තියෙනවානේ. අන්න ඒව කතා කරලා. දැන් සාම්ප්‍රදායික යුද්ධකදී සාමාන්‍ය යුද්ධ කරන රටවල් දෙක try කරන්නේ අහසේ. එයා superiority එක. ඒ කියන්නේ යාළුවා එයා හදනවා රේඩාර වලට අහුවෙන්නේ නැති ප්ලේන් ටිකක් හදලා ඊට පස්සේ ඒ ප්ලේන් වලට අහසේදීම තෙල් ගහන ටැංක ප්ලේන් ටිකක් හදලා ඒවා හරහා අර සතුරු රටට බෝම්බ ගහනවා, මිසයිල් ගහනවා, එක එක රෙද්දවල් ගන්න. හරිද? එහෙම කළා යාළුවා අපි අහසේ වැට්ටා කියලා වෙනන් try කරනවා. ඊට පස්සේ මූදේ තඩි නැව් හදලා ඒ තඩි නැව් වල ප්ලේන් ටිකක් දාලා ප්ලේන් උත් එවන්න ගොඩ බාන පුළුවන් විදිහට හදලා ඊට පස්සේ අන්ඩර් වෝටර් මයින්ස් හදලා ඊට පස්සේ අන්ඩර් වෝටර් මයින්ස් අටවලා අපිට මූදක් ගේමක් නැහැ කියලා පෙන්වන්න තමයි try කරන්නේ. ඒ වගේම හොඳ යුද්ධ ටැංකි ඊට පස්සේ ලොකු කාලතුවක් ඌව හරහා ලොකු ෆයර් පවර් එකක් අනිත් රටට පෙන්නලා භූමිය ඇතුළේ ජයග්‍රහණ ලබන්න try කරනවා. ඒ වගේම ඔය ඔක්කොම කම්බයින් කරලා යුද්ධ කරන්නත් උත්සාහ කරනවා. දැන් උදාහරණයක් විදියට 1939-41 වගේ කාලේ ඔය ජර්මනිය දෙවනි ලෝක යුද්ධෙදී සමහර රටවල් ඔය ඩෙන්මාර්ක් වගේ රටවල් පැය 6න් 7න් ඇල්ලුවා. ඔය කම්බයින් ආම්ස් වලින්. හරිද? හැබැයි පුතේ වර්තමානයේ වෙද්දි සාම්ප්‍රදායික විදිහට යුද්ධ කරන්න එකත් ඉල්ලගෙන කන්න වෙනවාමයි. බොරු නෙවෙයි. ඇමරිකාව ඊශ්‍රායල 100 ගානට කෑවා. හරිද? ඒක හින්දායි මම මේ වීඩියෝ එකේ නූතන යුද උපක්‍රම ටික ඔයාලට පෙන්වන්න උත්සාහ කරා. හොඳයි නූතන යුද්ධ කරද්දී අර කලින් දැක්ක වගේ සාම්ප්‍රදායික විදිහට යුද්ධ කළා හරියන්නේ නැහැ. ඒ කියන්නේ රටවල් වලට සිද්ධ වෙනවා ඩ්‍රෝන් වෝෆෙයා එකක් කරන්න, ඉලෙක්ට්‍රොනික වෝෆෙයා එකක් කරන්න, සයිබර් වෝෆෙයා එකක් කරන්න, ඔටෝනොමස් වෙහිකල්ස් පාවිච්චි කරන්න, ලොජිස්ටික් පැත්ත හොඳට බලන්න. හරිද? අපි ඩ්‍රෝන් වෝෆෙයා එකෙන් පටන් ගමු. ගොඩක් වෙලාවට දැන් වර්තමානයේ තියෙන යුද්ධවලදී ගොඩක් වෙලාවට ඔය රුසියාව සහ යුක්‍රේන අතර යුද්ධෙදී මේ ඩ්‍රෝන් වෝෆෙයා එක පට්ට විදිහට පාවිච්චි වෙනවා. හරිද? එතෙන් තියාලා පාවිච්චි කරනවා FPV first person view drones. ඒවා ගොඩක් කැමිකාසි ඩ්‍රෝන්ස් විදිහට තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ මෙහෙමයි වෙන්නේ වැඩේ. හරිද? ඔය FPV ඩ්‍රෝන් එකක් කියලා කියන ඩ්‍රෝන් වල කැමරා එකක් තියෙනවානේ. මේ ඩ්‍රෝන් කියලා ගොඩක් වෙලාවට යාලා ගන්නේ ක්වඩ් කොප්ටර් එකයි. ඒ කියන්නේ අර පෙති 4ක් තියෙන ඩ්‍රෝන් එක. හරිද? ඒකේ කැමරාවක් තියෙනවානේ. ඒතර ඒකෙන් ලයිව් ෆීඩ් එකක් ඩ්‍රෝන් ඔපරේටර්ට බලන්න පුළුවන්. ගොඩක් වෙලාවට යාලගේ කොන්සෝල් එකේ පේනවා නැත්නම් යාලා පාවිච්චි කරනවා අර හෙඩ්සෙට් එකක්. ඔය හෙඩ්සෙට් එකෙන් පේනවා. ලයිව් පේනවා. හරිද? ඒක බලාගෙන තමයි එයා අදා තැන්වල ප්‍රහාර එල්ල කරන්නේ. ප්‍රහාර එල්ල කරද්දී ඩ්‍රෝන් එකේ විශේෂත් එක කැමිකාස්. ඒ කියන්නේ ඩ්‍රෝන් එකේ එයාලා සෙට් කරනවා එක මෝටාර් එකක් සෙට් කරනවා, එක බෝම්බයක් සෙට් කරනවා, නැත්නම් මොනවා හරි එක්ස්ප්ලෝසිව්ස් ටිකක් සෙට් කරනවා. සෙට් කළා ඩ්‍රෝන් එක අදා තැනට යවනවා. ඒතර මේ ඩ්‍රෝන් එක පොඩි හින්දා රේඩාර වලට අහුවෙන්නෙත් නැහැ. හරිද? ඊට අමතරව මෙයාට පොඩි අස්වල වලින් දදා යන්න පුළුවන්. ට්‍රෙන්ච් අස්සෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ අගල් එහෙම කපලා තියෙන ඒව හරහා යන්න පුළුවන්. ඊට පස්සේ බංකර් තියෙන බංකර් අසරින් ගන්න පුළුවන්. වැඩි ඕනේ යුද්ධ ටැංකිය අස්සේ පාවා මෙයාට රින් ගන්න පුළුවන්. පොඩිනේ. හරිද? එතකොට අර ඔපරේටර් ලයිව් වීඩියෝ එක බලාගෙන අර ඩ්‍රෝන් එක අදා තැනට යවලා ඩ්‍රෝන් එකේ තියෙන එක්ස්ප්ලෝසිව් එක පුපුරනවා. ඒතර ඩ්‍රෝන් එක කැමිකාසි. ඒ කියන්නේ ආයෙත් නෑ මරාගෙන මැරෙන්න තමයි යන්නේ ඩ්‍රෝන් එක. ඔපරේටර් මැරෙන්නේ නෑ ඩ්‍රෝන් එක විනාශ වෙනවා. ඒකයි මේවට FPV කැමිකාසි ඩ්‍රෝන්ස් කියලා කියන්නේ. හරිද? ඒකෙත් තව ටිකක් එහාට ගිය ටැක්ටික් එකක් තමයි ඩ්‍රෝන් ස්වෝම්ස් විදිහට. ඒ කියන්නේ ඩ්‍රෝන් 100 200ක් සෙට් එකක් පිටින් බහිනවා. හරිද? ඉතින් ඒවලින් බේරෙන්න බෑ. මොකද ඩ්‍රෝන් එක එක පැති වලින් යවන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි හිතමු පොඩි ටීම් එකක් මිනිස්සු 4-5 දෙනෙක් යන සෙබළු ටීම් එකකට ඩ්‍රෝන් ස්වෝම් එකක් එවනවා. ඩ්‍රෝන් 20ක් 30ක් එවනවා. ඉතින් සෙබළු අන්තමන්ද වෙන කොහෙන් එනවද මොන මගුලක් කරනවද කියලා හිතාගන්න බෑ. එහෙම ටැක්ටික්ස් පවා තියෙනවා. හරිද? ඊට පස්සේ ෆයිබර් ඔප්ටික් ඩ්‍රෝන්ස්. ඒකට මම තා චුට්ටකින් එන්නම්. ඊට යට එක පොඩ්ඩක් කතා කරලා. යට එක තමයි ඉලෙක්ට්‍රොනික වෝෆෙයා කියන්නේ. අන්න එතෙන්දී අර අපි කියවනේ FAV කැමිකල්ස් ඩ්‍රෝන් තියෙනවා කියලා. ඒවා ගොඩාක් රේඩියෝ සිග්නල් හරහා තමයි වැඩ කරන්නේ. හරි. එතකොට මේ ඉලෙක්ට්‍රොනික වෝෆෙයා එකේදී අපි try කරනවා
ඒ රේඩියෝ සිග්නල් ෆ්‍රීකවන්සි කඩලා බිතින් ජෑම් කරන්න. හරිද? එහෙම කෙරුවට පස්සේ අර ඩ්‍රෝන් එක ඔපරේටර් අතර තියෙන සම්බන්ධය බිඳෙනවානේ. හරිද? ඒතර අන්න ඒකට විසඳුමක් විදියට දැන් පාවිච්චි කරනවා ෆයිබර් ඔප්ටික් ඩ්‍රෝන්ස්. උදාහරණයක් විදියට මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්නකෝ. මේ තියෙන්නේ ෆයිබර් ඔප්ටික් ඩ්‍රෝන් එකක්. පේනවා කිලෝමීටර් 10 කිලෝමීටර් 20 කිලෝමීටර් 30 සහ කිලෝමීටර් 60 ෆයිබර් ඔප්ටික් කේබල් තමයි අර දැක්කේ. ඊට පස්සේ කේබල් එක විදිහට සම්බන්ධ කරනවා. ඊට පස්සේ කේබල් ඒ ෆයිබර් ඔප්ටික් කේබල් ඩ්‍රෝන් එකට සම්බන්ධ කරනවා. ඊට පස්සේ ඔපරේටර්ගේ කන්සෝල් එක ඔය තියෙන්නේ. දැක්කනේ ඩ්‍රෝන් එකේ යද්දී අර වගේ ලයිව් ෆීඩ් එකක් ඔපරේටර් බලන්න පුළුවන්. මේ විනාශ කරන එකම ක්‍රමේ ෆයිබර් ඔප්ටික් කේබල් එක කපලා දාන එක විතරයි. හොඳයි. ඊට පස්සේ ඉලෙක්ට්‍රොනික වෝෆෙයාර් එක රේඩියෝ ෆ්‍රීකවන්සි ජෑමින් වලට අමතරව ස්පූෆින් තියෙනවා. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලා GPS සිග්නල් හරහා තමයි මිසයිල් පවා යන්නේ. හරි එතකොට මේ මිසයිල් එහෙම එනවනම් ඒ සිග්නල් එක ජෑම් කරන්න පුළුවන්. ස්පූෆ් කරන්න පුළුවන්. ඒ කියන්නේ තැන වැරදි කියලා හරි මේ තැන නෙවෙයි වෙන තැනක් කියලා හරි පෙන්වන්න පුළුවන් නම් මිසයිලෙන් බේරෙන්න පුළුවන්. ඒකෙන් තමයි GPS ස්පූෆින් පාවිච්චි වෙනවා. ඊට අමතරව ඩිරෙක්ටඩ් එනර්ජි වෙපන්ස්. ඒ කියන්නේ දැන් ගොඩක් වෙලාවට යුද්ධ ටැංකි පවා කරන්ට් එකෙන් වැඩ කරනවා. හරිද? එතකොට ඔය ඩිරෙක්ටඩ් එනර්ජි වෙපන්ස් වලින් කරන්නේ ඒ කරන්ට් එක තියෙන තැන් වලට නිකන් බෝම්බේ වගේ එවනවා. හැබැයි බෝම්බේ එකේ පිපිරලා මනුස්සයන් විනාශ වෙන්නේ නැහැ. එයා කරන්නේ ඉලෙක්ට්‍රොමැග්නටික් ෆ්‍රීකවන්සි එකක් යවන්නේ. ඒතර අර තියෙන විදුලි උපකරණ ඒ විදුලි උපකරණ ඇතුලේ තියෙන පරිපත ඔක්කොම පිච්චිලා සවුත් වෙලා යනවා. ඊට පස්සේ සැටලයිට් බේස්ඩ් ඉලෙක්ට්‍රොනික වෝෆෙයාර් එක. එහෙන් ගොඩක් වෙලාවට රටවල් වල රඳවලා තියෙන සැටලයිට් තියෙනවනේ අභ්‍යවකාශයේ. ඒ සැටලයිට් හරහා යාලා හොයලා බලනවා. මොනවද තියෙන්නේ? කොහොමද මේ භූමියේ මොන තැන්වලද හතුරා ඉන්නේ? ඔහොම දේවල් බලනවා. පොළවේ රඳවලා තියෙන රේඩාර් එක සම්බන්ධ වෙලා එයාලා ඔය මිසයිල් එනවා. ඒවා එන්නේ කොහොමද? මොන වේගෙන් එනවද? කොහාටද වදින්නේ? එහෙම කියලා පවා පරීක්ෂා කරලා බලනවා. ඔය ඊශ්‍රායලයේ ඇමරිකාව කරන්නේ මේ දවස්. ඒ ඉලෙක්ට්‍රොනික වෝෆෙයාර්. ඊට පස්සේ සයිබර් වෝෆෙයාර් තියෙනවා. ඒ යටතේ ගොඩක් වෙලාවට හැකින් තමයි පාවිච්චි වෙන්නේ. ඒ කියන්නේ රටවල් එයාලා හැකර්ස්ලා පාවිච්චි තියන් ඉන්නවා. එයාලගේ වැඩවලට. ඒ කියන්නේ එයාලා වෙන රටවල ඔත්තු බලන්න සයිබර් ස්පියනෝජ් වලට. ඊට පස්සේ සමහරලාට යුද්ධ තියෙන අතරේ ඩීෆේක් හදනවා. ඒ කියන්නේ සමහර මේජර් ජෙනරාල් එහෙම කතා කරලා කියනවා අපි යුද්ධ කරන්නේ මෙහෙමයි හරමයි එහෙමයි කියලා කියනවා. හැබැයි ඒවා ඇත්තටම එයා කියනේව නෙමෙයි. ඔය AI පාවිච්චි කරලා ඩීෆේක් විදිහට හදපුවා. ඊට පස්සේ සර්වේලන්ස් වලට පාවිච්චි වෙනවා. ඊට අමතරව ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් තියෙනවනේ. විවිධ සයිට් තියෙනවා. ඊට පස්සේ ඔය කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් සර්වර්ස් තියෙනවා ආමි එකේ. ඒවට ඇටැක් කරනවා. ඕවා සයිබර් වෝෆෙයාර්. හරිද? ඊට පස්සේ ඔටෝනොමස් වෙහිකල්ස් තියෙනවා. ඔටෝනොමස් වෙහිකල්ස් කියලා කියන්නේ ඩ්‍රෝන් එකත් ඔටෝනොමස් වෙහිකල් එක වගේ තමයි. හරිද? හැබැයි ඊට වැඩි එහාට යනවා. ගොඩක් වෙලාවට ඔය රොබෝ වගේ වාහන හදන ඒ වාහනවල සෙබළු නැහැ. ඒකට සමහර විට ඔය අන්මෑන්ඩ් ග්‍රවුන්ඩ් වෙහිකල්ස් වලදී වගේ නම් එයාලා ගොඩක් වෙලාවට ඒක පාවිච්චි වෙන බඩු භාණ්ඩ ප්‍රවාහනය කරන. මොකද යුද්ධ බිම ඇතුලේ මිනිස්සෙක් යවන එක අවදානම්නේ. හරිද? ඒකෙන්ද එයාලා කරන්නේ මිනිස්සයා නැහැ. ඔටෝනොමස් වෙහිකල් එකක් විදියට ඒ හදලා ඒ වෙහිකල් එකට බඩු ටික දාලා යුද්ධ බිම ඇතුලේ එහෙම යවනවා. ඕවා UGVs. ඊට අමතරව රොබොටික් කොම්බැට් වෙහිකල්ස් තියෙනවා. එතෙන් ඉතින් තුවක්කුවක් හයි කරලා රොබෝ විදිදියා යන්නේ. මේවත් දැන් පාවිච්චි වෙනවා. හරි. අවසාන වශයෙන් ලොජිස්ටික්. මේක තමයි අතිශය වැදගත් යුද්ධවලට. වර්තමාන යුද්ධවලදී ලොජිස්ටික් වර්තමානයේ හැම කාලෙම මේක නම් පට්ට වැදගත්. ඔය උට කිව්ව එකක්වත් රන් කරවන්න බෑ ලොජිස්ටික්ස් ටික හරියට උනේ නැත්. හරිද? ඒකෙන්ද ගොඩක් වෙලාවට අර අන්මෑන්ඩ් වෙහිකල්ස් පාවිච්චි කළ මේ ලොජිස්ටික් වැඩේ ගොඩ දාන එක ගොඩක් එහාට ගිහිල්ලා තියෙනවා. ඒතර මෙන්න මේ වගේ ලොකු ක්ෂේත්‍රයක්, අලුත්ම ක්ෂේත්‍රයක් මොඩර්න් වෝෆෙයාර් එක ඇතුලේ නූතන යුද්ධෝපක්‍රම ඇතුලේ තියෙන. මේක දැන් ලංකාවේ අපි නම් ඉතින් යුද්ධ වලට වැඩිය කැමති. මොකද අපි අවුරුදු 30 ගාන යුද්ධ කළා හොඳට හෙම්බත් වෙලා ඉන්නේ. අපිට තව යුද්ධ ඕනේ නැහැ. හැබැයි මේ වීඩියෝ එක මම ඔයාලට කෙරුවේ ලෝකේ තියෙන දේවල් පොඩ්ඩක් දැනගන්න. හොඳයි. ප්‍රශ්න මොනවද තියෙනවා? යටින් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු. ජය වේවා.